හායි ගයිස්, ඔන්න ඔයාලා පිළිගන්නවා ගේමින් නොටිබෝයි ඉතින් කියන අලුත්ම වීඩියෝ එකකට. ඔන්න ඉතින් අද මම කියන්නේ ෆ්‍රී රාමදාන් ඉවෙන්ට් එකේ ෆ්‍රී දෙන සේරම ගන්න හැටි කියලා දෙනවා. ඔයාලා අවසන් වෙනකම් බලුවොත් එimhe ඔයාලට ෆ්‍රී දෙන සේරම ගන්න පුළුවන්. ඔන්න ඔය සබ්ස්ක්‍රයිබ් බටන් එකට පයින් ගහලා මට පුංචි දවස් දෙන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට. හරි, ඔන්න ඉතින් ඔයාලා ඉවෙන්ට් එකට ආවට පස්සේ මෙන්න මෙතන පේනවා ඩේලි ටාස්ක් කියලා එකක්. අන්න ඒක උඩ එවුවට පස්සේ තියෙනවා අපිට මේ සවල් වගේ ගන්න කරන්න ඕනේ දේවල් ටාස්ක් ටිකක්. ඔන්න ඉතින් මම ටාස්ක් එක කරලා තියෙන්නේ. ඔන්න ඒ සවල් අරගෙන මෙන්න මෙහෙම තැන්වල ඔබන්න. එතකොට ඔයාලට ඒවට තියෙන රීවර්ඩ්ස් හම්බ වෙනවා. ඉතින් කියන්න ඕනේ නැහැ නේ, ඔයාලා දන්නව නේද? ඊට පස්සේ මචං ඔයාලට ඉතින් පේනවා මෙන්න මේ රත්තරන් පාට සවලක් වගේ එකක් තියෙනවා. හරිද? අන්න ඒක උඩ මචං ඔබන්න. ඊට පස්සේ ඔයාලට හෙල්ප් කරන්න පුළුවන් අනිත් කට්ටියට. ඉතින් ඔයාලටත් මේ හෙල්ප් හම්බ වෙනවා. මේකෙන් ඔයාලට අනිත් ඒගොල්ලන්ගේ හරවන්න පුළුවන්. ඒගොල්ලන්ට මේ කෑල්ලක් හම්බුනොත් එහෙම අපිට 5ක් හම්බ වෙනවා සවල්. අන්න ඒක නම් වාසි. ඊට පස්සේ ඔන්න ඔයාලට පේනවා ඉතින් මෙතන ලොගින් රීවර්ඩ් කියලා එකක්. ඒකෙන් මෙන්න මේ ඩ්‍රාගන් ස්කින් එක ඔයාලට ෆ්‍රී හම්බ වෙනවා. ඊළඟට ගන්න තියෙන්නේ මෙන්න මේ පිහිය මචංලා. මෙන්න මේ පිහිය ගන්නවා. මෙන්න මෙතන තියෙනවා මේ රීවර්ඩ් ටිකක් හම්බ වෙනවා ඔයාලට. මෙන්න මේ ඩවුන්ලෝඩ් කරන්න ඕනේ නැහැ. උඹලා ගිහලා බලපන් හරිද? මෙන්න මේ ෆ්‍රීවර්ඩ් මේ පිහිය හම්බ වෙනවා. ඔයාලට ගන්න ඕනේ මෙන්න මේකේ තියෙන ටාස්ක්. මෙන්න මේ ටාස්ක් ටික කරපුවම ඔයාලට මේ පිහියත් හම්බ වෙනවා ෆ්‍රී. ඊළඟට මචං මෙන්න මේක හරිද? මේ තමයි ඔයාලට ෆ්‍රී දේවල් හම්බ වෙන කැලෙන්ඩරේ. මේ තියෙන දවස් හැම එකම තියෙනවා මේක හරිද? පෙබ්‍රුවාරි 10 ඉඳන් හම්බ වෙනවා මාර්තු 23 වෙනකම් හම්බ වෙනවා මේ ෆ්‍රී. ඔයාලා බලන්න කරු ටික 3ක් කර පිහිය. ඒ ටික හම්බුණා දැන්. ඊළඟට රැවුල හම්බ වෙනවා. ඊළඟට තව මොකක්ද තියෙනවා. ඊට පස්සේ ඉමෝට් එක හම්බ වෙනවා. ඊට පස්සේ තව මොකක්ද හම්බ වෙනවා. ඊට පස්සේ ඩ්‍රාගන් එක අරගෙන මේ යනවා. ඒක ගියාට පස්සේ තව මේ ග්‍රැනේඩ් එක හම්බ වෙනවා. වෝල් එක නම් මාරම ලයින් ඉතින් ඔයාලට පේන ඇති. තව ෆ්‍රී මැජික් කියුබ් එකකුත් හම්බ වෙනවා. ඒක නම් වාසි ඉතින්. ඔයාලා මේ වෙන වීඩියෝ එක බලුවට ආදරේ ඉතින් මට එකයි ගහන්න පොඩි සප්පයක් දෙන්න. මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් බෙල් එකත් ක්ලික් කරලා තියාගන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ හම්බ